Hello guys, දෙකතු වෙලා තින්නේ NFSA ගේම් ප්ලේ වීඩියෝ එක. පේනන් යමු අද කාර් එක මොඩිෆයි කරමු. මට මේ අලුතෙන් කාර් එක සෙට් වුණා. කාර් එක අන්ලොක් වුණා. දැන් මේ පාර්ට්ස් ඇතුළට ගිහලා මට දාන්න මේ බොඩිනේ හයි බලමු. මේක මට නිව් කියලා පෙන්වනවා. මොකෝ ප්‍රශ්නේ? අපිට මේ ටයර්ස් මාරු කරන්න බලමු. ගොල්ල මොකද කියන්නේ? ටයර් ස්ටොක් වීල්ල පොඩ්ඩක් කැතයි නේද? මේක වගේ තමයි. මිරස් නේ. ස්පොයිලර් නෑ නැති කරන්නේ නෑ. මට වෙන්නවා නිව් කියලා. කලර්ස් බලමු. කලර්ස් නම් තියනවා. මේ බොඩි තින් කරන්න මේකට නම් මෙන්න මේ වගේ මිඩ් ටින්ට් එකක් දුන්නා හරි. නැත්තම් ගතියක් නෑ. මට නියන් සෙට් කරන්න විදියක් නෑ. නියන් මට අන්ලොක් කරන්න. ඕන්න අපිට මෙතන දීලා ගන්න පුළුවන්. ඉතින් හොඳ එකක් බලලා අන්ලොක් කරගමු. RC ගන්න තියෙනවනේ. ඉස්සර මේකට කලර් එකක් දාන්න බොඩියට. white set නෑ. ඒ රෝස පාට වන්නේ. රෝස එකක් තිබෙන්න දින මට දැන් රෝස පාට දාගන්න. කොළ පාට තිබ්බනේ. මේ කොළ පාට දාගන්න. කොළ පාට මං ගාව තිබ්බෙම නේ. මේ වීල්ස් වලට මොනවද දාන්නේ? කොළ පාට සාමාන්‍යයෙන් කැපෙන්නේ. කොළ පාට. ගුල්ලෝ මොකද කියන්නේ? කළුවා මේ ඔක්කොම අන්ලොක් කරලා නේ. අයි බ්‍රේක් හරිනේ ඉතින් ආසාව සාමාන්‍යවනේ එකත් නෑ ඒත් අපිට ගන්න පුළුවන් නේ. මොන්නම් ගන්න පුළුවන්. කවුද පාට මට කමෙන්ට් කරන්න. ඉන්සරි වීල්ස් හරි අපි නියන් මොනවද දාන්න අපි කොළ පාටයක් අන්ලොක් කරගමු. අන්න ගම්මට එනං අපි නියන් එකකුත් දැම්මා. ෆ්‍රන්ට් නියන් ලෙෆ්ට් නියන්. ඉතින් අන්ලොක් කරගමු අවුලන්නේ. බෑක් නියන්. රයිට් නියන්. කතරි ඉතින් අන්ලොක් කරගමු. බෑක් නියන්. ගෝල් තියෙන්නේ පාවිච්චි කරන්න. ඊළ පාවිච්චි වෙනනම් අපේ කාර් එකේ වැඩ ටික රැප් ඕනෙමද? රැප් එක මට මේ 50 එකකින් 0 කියලා පෙන්නන්නේ. මේවා ඔක්කොම අන්ලොක් කරා නෑ. මේවා ගෝල් දීලා ගත්තොත් යාළුවෝ මට පාඩුයි. මේ මේක පුළුවන්. ඊට වාහනේ පහත් කරන්න උස්සන්න එහෙම පුළුවන්. මම පහත් කරලා මේ ගණන් කැතත් අපි නේ. තියෙන දෙදී මේ කොට පහත් කරමු. දැන් වාහනේ පොඩ්ඩක් ගතිනේ. පොඩි යන්නත්. මම බව කොළපාර වண்டிයක් තිබුණේ මම ඔයාලට පෙන්නන්න. නේ. තද කොලේ ගන්නම් තියෙන දීක වැඩක් නැහැ. මගේ මේ වාහන සෙට් එක තමයි මේ තියෙන්නේ. ඒකෙත් යාළුවනේ මේකේ නැති වාහනයක් තියෙනවා ඔයාලට වෙන්නන්නම්. ඒක මොඩිෆයි කරනවා තියා. ඒක තනි කර මම කියන්නේ ඒක තනි කර නිකන් යකඩ සීන් එකක් තියෙනවා. මම වෙන්නන්නම්. යකඩ ගොඩක් විතර ඒක මොඩිෆයි කරන්න දෙයක් නැහැ. ඒක තමයි මං ගාව තියෙන PR වැඩිම කාර් එක දැනට. එන්න මම පෙන්නන්නකෝ.
මේ තියෙන්නේ. මේ මගුල නම් මේ මොකද්ද මේ මස්ටෑන්ද කොහෙද? මස්ටෑන් හෝනිකෝම්. ෆෝඩ් මස්ටෑන්. මේක අපි දෙයක් නෑ මොඩිෆයි කරන්න. ඔක්කොම මේවයි. ඒ අතුරු හිටන් නිකන් පරණ කාලේ ජීන්නක් තියෙනවා. මේක නම් මොඩිෆයි කරන්න ඇත්තෙම නෑ. ඒනකොට මං ගාව තියෙන දැන් මේක මට 612ක් වුණා නම් මට ස්ටෝරි මෝඩ් එකේ වීඩියෝස් ගේන්න පුළුවන්. මං පුළුවන් තරම් try කරන්නම් ගන්න. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරලා මේක වීඩියෝ හොඳයි කියලා ලයික් කරලා ඉතින් මම subscribe කරන්න තමයි කරන්න බා. එහෙනම් ඉතින් අද මම වීඩියෝ මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලටම සුබ දවසක්.